මෙන්න මේ ට්‍රේ එකෙන් මෙන්න මේ යුනිකෝන්ව හදාගන්න හැටි බලන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. වැඩි මහන්සි වෙන්නේ නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් යුනිකෝන් කේක් ඩිසයින් එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉස්සෙල්ලාම කේක් එක හරි මැදින් වෙන්න කොටස් 4කට මාක් කරගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම මේ පෙන්නලා තියෙන විදිහට ඔයාලට කපා ගන්න පුළුවන්. මම අද අරන් තියෙන්නේ කිලෝ 1 කේක් එකක්. ගොඩක් අය අහලා තිබ්බා මේක මොන තැටියද දාන්නේ කියලා. විශ්කම්බය අටේ තැටිය තමයි කිලෝ 1 දාන්නේ. මෙන්න මේ වගේ කොටස් 3ක් වෙන්න කපා ගන්න ඕනේ. මේකේ තියෙන මේ පොඩිම කොටස, ඒ කියන්නේ හීනින් කොටස අපි යුනිකෝන්ගේ අඟ වගේ වෙන්න හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඊතුරු කෑල්ල අපි ගන්නේ කන වෙනුවට. මෙතනදී අපිට පොඩ්ඩක් කපා ගන්න වෙනවා මෙන්න මෙතනට තියාගන්න. පොඩ්ඩක් රවුන්ඩ් ෂේප් එකක් වගේ වෙන්න කපා ගන්න ඔයාලා කපා ගන්නකොට. මෙන්න මේ වගේ. දැන් උඩ පොත්ත අයින් කරලා ටිකක් ලස්සනට මේක ෂේප් කරගන්න. මෙන්න මේ වගේ. මෙන්න මේ කොටස් දෙක ඔයාලට පුළුවන් ටූත් පික් එකක් ආධාරයෙන් මේකට හයි කරගන්න. දැන් කේක් එක සම්පූර්ණයෙන්ම කම්පෝට් කරගන්න ඕනේ. දැන් මම ඊළඟට බටර් අයිසින් එකෙන් කම්පෝට් කරගන්න යන්නේ. සම්පූර්ණයෙන්ම කේක් එක කම්පෝට් කරගෙන ඉවරයි. දැන් ඊළඟට මම හදාගෙන තියෙනවා වයිට් අයිසින් එක. මේකෙන් සම්පූර්ණයෙන්ම කේක් එක කවර් කරගන්න. දැන් නම්බර් 18 ස්ටාර් නොසල් එකෙන් ෂෙල් බෝඩ් එකක් දාගන්න යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම කේක් එක කවර් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට මෙන්න මේ ඉස්සරහම කොටස, ඒ කියන්නේ යුනිකෝන්ගේ අඟ හරිය මම ස්ටාර් නොසල් නම්බර් 30 කහ පාට දාපු එකකින් අයිසින් කරන්න යන්නේ. ගොඩක් අය අහලා තිබ්බ මගේ කලරින් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. මම පාවිච්චි කරන ඩුම්ඩුම් එක. ඉතින් මේ අද දාගෙනක් තියෙන ඩුම්ඩුම් එකෙන්. දැන් ඔයාලා මෙන්න මේ වගේ මම මෙන්න මෙතන ඔයාලට පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි දාගන්න ඕනේ. දැන් ස්ටාම්ස් නම්බර් 16 මම රෝස පාට දාගෙන තියෙන්නේ. ලා රෝස පාට. මෙන්න මේකෙන් මේ කනේ මැද කොටස හරියට ත්‍රිකෝණයක් වගේ වෙන්න අයිසින් කරගන්න. දැන් කේක් එකේ මෙන්න මේ ඉස්සරහා කොටස පොඩි ප්‍රමාණයක් අපි අයිසින් කරගන්න ඕනේ. මේක නම් සම්පූර්ණයෙන්ම අයිසින් කරගන්න මෙන්න මේ වගේ. දැන් යුනිකෝන්ගේ කොණ්ඩේ වගේ කොටස දාගන්න යන්නේ. මේක ටිකක් වෙනස් විදිහකට දාගමු අපි. මම ඒක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. දැන් ඔයාලට පේනවා ඇති පාට 4ක් අරන් තියෙන්නේ. ඊළඟට අපිට ඕනේ ෆයිටින් බෑග් එකක්. මෙන්න මේ ෆයිටින් බෑග් එක ඔයාලා මේ එක පැත්තකින් විතරක් කපා ගන්න. මෙන්න මේ වගේ. කපා ගන්න. ඊළඟට එන්න මෙහෙම දිගහැරලා තියාගන්න. ඊළඟට මම මේ පෙන්නන විදිහට ඔයාලා මේ ෆයිටින් එක කරගන්න මෙන්න මේ ෆයිටින් බෑග් එක ඇතුළට. දැන් තව ෆයිටින් බෑග් එකක් අරගෙන මම අද ගන්නේ 2D නොසල් එක. දැන් මෙන්න මේ කොටස මෙන්න මේ වගේ ඉන්න හෝල් කරගන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉස්සරහා කෑල්ල පොඩ්ඩක් කපලා අයින් කරගන්න. ඊළඟට නොසල් එක තියෙන ෆයිටින් බෑග් එක ඇතුළට මෙන්න මේ කොටස දාගන්න. මෙන්න මේවා. එතන ඔයාලට පොඩ්ඩක් ෆයිට් කරලා පෙන්නනවා. මෙන්න මේ වගේ. පාට වශයෙන් එකතු වෙලා තමයි අපිට ඊළඟට එන්නේ. දැන් අපි කොණ්ඩේ කොටස දාගන්න යන්නේ.
දැන් මේ කළු අයිසින් එකෙන් චුට්ටක් මෙන්න මේ වගේ නහය කොටස දාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් හරිම ලේසියෙන් මෙන්න මේ වගේ යුනිකෝන් කේක් එකක් හදාගන්න. ඉතින් මම අද මේ ඔයාලට හදලා තියෙන්නේ කියන්නේ මේ ඔයාලට කියලා දීලා තියෙන්නේ හරිම ලේසියෙන් ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් විදිහට. ඉතින් මීට වඩා ගොඩාක් ඩිසයින්ස් තියෙනවා අපිට ඇඩ්වාන්ස් විදිහට හදන්න පුළුවන්. නමුත් මම මේ අද ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිහ. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අපේ page එක follow කරලා තියාගන්න.